ආයුබෝවන් චත්‍ර YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් දුවේ පුතේ ඔයාලගේ පාසල් ජීවිතයේ ප්‍රධාන කඩඉමක් වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින ඔයාලා වෙනුවෙන් 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය ඉතිහාසය පාඩම් මාලාවක්ම මේ channel එක හරහා ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපේ දුවා දරුවන් සඳහා 6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වාත් සියලුම පාඩම් අපි සූදානම් කරලා තියෙනවා ඔයාලා වෙනුවෙන්ම. ඉතිහාසයේ බර තැන් හරි සැහැල්ලුවෙන් ඉගෙන ගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අද අපේ පාඩම තමයි 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම. මුලින්ම අපි ඉතිහාසය කියන්නේ මොකක්ද කියලා සරලව ඉගෙන ගනිමු. ඉතිහාසය කියලා කියන්නේ මානව සමාජය හා එහි සංස්කෘතීන් සම්බන්ධ අතීත සිදුවීම් අධ්‍යයනය කරන එක. ඒ කියන්නේ කාලයාගේ ඇවෑමෙන් සිද්ධ වෙන දේශපාලන, සමාජීය, ආර්ථික, විද්‍යාත්මක, තාක්ෂණික, වෛද්‍ය, සංස්කෘතික, බුද්ධිමය හා ආගමික, යුදමය යනාදී වාතාවරණයන් ගැන අධ්‍යයනය කරන එක තමයි ඉතිහාසයේදී අපි සිද්ධ කරන්නේ. හොඳයි පුතාලා දන්නවද ඉතිහාසය හොයාගත්තේ කවුද කියලා? හෙරඩෝටස් කියන ග්‍රීක දාර්ශනිකයා තමයි ඉතිහාසය පිළිබඳ පළවෙනි අධ්‍යයනය සිද්ධ කරන්නේ. පළවෙනි විද්‍යාත්මක දර්ශනය පුරෝකථනය කරනු ලබන්නේ අපේ හෙරඩෝටස්. ඉතින් ඒ නිසාම එතුමාව ඉතිහාසයේ පියා විදියට අපි සලකනවා. ක්‍රිස්තු පූර්ව 484 425 කාල සීමාවෙදි තමයි මෙතුමා ජීවත් වෙලා තියෙන්නේ. හෙරඩෝටස් හොයාගත්ත මේ ඉතිහාසය හිස්ටෝරියා කියන වචනයෙන් තමයි එලි දැක්වෙන්නේ. මේකේ අදහස වෙන්නේ විමසීම හෝ පර්යේෂණය යන්න. හොඳයි. දැන් අපි බලමු ඉතිහාසය සඳහා විවිධ දාර්ශනිකයන් ඉදිරිපත් කරලා තිබුණු නිර්වචන කීපයක්. අපි මුලින්ම හම්බ වෙන්නේ E.H. කාල්. E.H. කාල්ට අනුව ඉතිහාසය කියලා කියන්නේ වර්තමානය හා අතීතය අතර නොනවතින සංවාදයක්. ඒ කියන්නේ අතීතයයි වර්තමානයයි අතර පවතින කතාබහක් තමයි මේකේ අදහස වෙන්නේ. සරලවම කියනවා නම් ඉතිහාසයෙන් අපිට පුළුවන් වර්තමානය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. ඒ වගේම කාල් මාක්ස් කියන දාර්ශනිකයාත් ඉතිහාසය පිළිබඳව දේශපාලනික අදහසක් දක්වලා තියෙනවා. එයාට අනුව ඉතිහාසය කියන්නේ ඇති සහ නැති අය අතර අරගලයේ කතාවක්. ඒ වගේම ඉන්දියානු ජාතික ජවහර්ලාල් නේරුතුමාට අනුව ඉතිහාසය සොබාදහමට අන්තර්ගත කරලා තියෙනවා. සොබාදහමත් එක්ක ඒ යුගයන්ට එරෙහි මිනිසාගේ අරගලයේ කතාවක් විදිහට තමයි එතුමා ඉතිහාසය හඳුන්වලා දීලා තියෙන්නේ. දැන් අපි යමු මේ පාඩමේ තියෙන වැදගත්ම අංගයට. ඒ තමයි මූලාශ්‍රයක් කියන්නේ මොකක්ද කියන එක. මූලාශ්‍රයක් කියලා කියන්නේ තොරතුරු ලබා ගන්න පුළුවන් ඕනම දෙයකට. ඕනම අවස්ථාවක්, ඕනම කෙනෙක්, ඕනම දෙයක් මේ සඳහා අපිට භාවිතා කරන්න පුළුවන්. හැබැයි මූලාශ්‍රයකුයි ඉතිහාසය පිළිබඳ ඉගෙන ගන්න මූලාශ්‍රයකුයි අතර සුළු වෙනසක් තියෙනවා. ඓතිහාසික මූලාශ්‍රයක් කියලා කියන්නේ ඉතිහාසය පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන් අවස්ථාවකට. මූලාශ්‍රයකින් ඕනෑම තොරතුරක් ගන්න පුළුවන් වුණාට ඓතිහාසික මූලාශ්‍රයක් කරහා අතීතයේ ලියවුණු තොරතුරක් තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මූලාශ්‍ර නැත්තම් ඉතිහාසයකුත් නැති තරම්. ඉතින් මේ ඓතිහාසික මූලාශ්‍ර අපිට ප්‍රධාන කොටස් දෙකක් යටතට ගන්න පුළුවන්. සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යා මූලාශ්‍ර. මූලාශ්‍ර වර්ගීකරණය ගත්තොතින් හැම ඓතිහාසික මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකක් අපි කලින් කියපු විදිහටම බෙදා ගන්න පුළුවන්. ඒ තමයි සාහිත්‍ය මූලාශ්‍රය සහ පුරාවිද්‍යා මූලාශ්‍රය. සාහිත්‍ය මූලාශ්‍රය ගත්තට පස්සේ ඒක දේශීය සාහිත්‍ය මූලාශ්‍ර සහ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර විදිහට ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා. පුරාවිද්‍යා මූලාශ්‍ර නම් අපිට වර්ග ගණනාවක් දකින්න ලැබෙනවා. පුරාවිද්‍යා මූලාශ්‍රවල ප්‍රධානම දෙයක් විදිහට අපිට අභිලේඛන ගන්න පුළුවන්.
අභිලේඛන සෙල්ලිපි සහ සන්නස් ලෙස නැවතත් වර්ග කරන්න පුළුවන්. ඒ වගේම නානක විද්‍යාව. ඒ කියන්නේ කාසි. කාසිත් අපිට දේශීය සහ විදේශීය විදිහට කොටස් කරන්න පුළුවන්. නටබුනොත් ඒ විදිහමයි. නටබුන් ආගමික නටබුන් විදිහටත් ආගමික නොවන නටබුන් විදිහටත් අපිට වර්ග කරන්න පුළුවන්. පුරාවිද්‍යා මූලාශ්‍රවල චිත්‍ර මූර්ති කැටයම් සහ පුරාවස්තු කියන දේවලුත් අපි මේ පාඩම හරහා අධ්‍යයනය කරනවා. හොඳයි. ඉතිහාසයේ හඳුන්වා දීමේ මූලික අධීරය විදිහට තමයි අපි මේ පළවෙනි පාඩමේ මූලාශ්‍ර හැඳින්වීම කතා කරේ. ඉතින් මූලාශ්‍ර පාඩමේ දෙවෙනි කොටස අපිට ඊළඟ අධීරයෙන් බලා ගන්න පුළුවන්. හොඳයි. ඉතිහාසයේ හඳුන්වා දීමේ පළවෙනි පාඩමේ පළවෙනි අධීරය තමයි අපි මේ විදිහට අවසන් කළේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා දෙවෙනි අධීරය හරහා ඔයාලට මූලාශ්‍ර හඳුන්වා දීමේ දෙවන කොටස කියලා දෙන්න. ඉතින් අපේ channel එක subscribe කරලා තියාගත්තොත් ඊළඟ කොටස ඔයාලට ඉක්මනින්ම ගන්න පුළුවන්. එහෙනම් සුබ දවසක් ඔයාලා හැමෝටම.